හීන කියන්නේ මොනවද? හීනයක් කියන්නේ රැ දැකලා උදේට අමතක වෙන දෙයක්ද? ඔව් ඒකත් හීනයක් තමයි. හැබැයි මම මේ කියන්නේ යන හීනේ එහෙම එකක් නෙමෙයි. මම මේ කියන්නේ ඔබට අනාගතේ යන්න ඕන තැනට. එහෙම නැත්නම් ඔබේ ඉලක්ක වලට යන්න පාර හදලා දෙන සිතුවිලි පුපුරක් ගැන. සිතුවිලි පුපුරකට පුළුවන් නම් අපි ඔය ඉලක්කයට යවන්න. සමහර හීනම වෙන්නේ ඇයි? හේතුව මේකයි. ඔබේ සමහර සිතුවිලි ධනාත්මක නෑ. ඔබේ සමහර සිතුවිලි හරිම චංචලයි. ඔබ හිතනවා මේක හරියයිද නැද්ද? හරියයිද නැද්ද? අන්න එහෙම. එහෙම හිතුවම තමයි අපේ හීන වෙන්නේ. ඔබට පුළුවන් ඔබේ සිතුවිලි හරහා ජීවිතයට විප්ලවීය වෙනසක් කරගන්න. ඒ තමයි ඔබේ යටිසිත සහ ඔබේ උඩුහිත අතර තියෙන අන්තර් සම්බන්ධතාවය ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබට අවශ්‍ය නම් ඔබේ බාහිර ලෝකය වෙනස් කරන්න ඔක්කොටම කලින් ඔබ වෙනස් කරගන්න ඕන ඔබේ සිත. එහෙම නැත්නම් ඔබේ සිතුවිලි. ඔබේ සිතුවිලි ධනාත්මක වුණොත් ඒ ලැබෙන ප්‍රතිඵලය ධනාත්මක වෙනවා. ඒ වගේම ඔබේ සිතුවිලි ඍණාත්මක වුණොත් ඒ ලැබෙන ප්‍රතිඵල ඍණාත්මක වෙනවා. තීරණය තියෙන්නේ ඔබ අතේ. ධනාත්මක වෙලා ජීවිතය ලස්සන කරගන්නවද? ඍණාත්මක වෙලා වල පල්ලට යනවද? එහෙනම් ඊළඟ වැඩසටහනෙන් අපි ඉගෙන ගමු කොහොමද ඍණාත්මක සිතුවිල්ලක් ධනාත්මක කරගෙන ජීවිතය සතුටින් ගෙවන්නේ කියලා.